Okay, hello students. මම අද update එකක් අලුතෙන් කියන්න හදන්නේ Australia. Last time we have introduced you that Sri Lanka has came to level 1, assessment level 1. Unfortunately, it has gone down back to level 2. අපි ආපහු ලංකාව unfortunately level 2 වෙලා තියෙනවා. දැන් මේකේදී එතකොට කලින් requirements ආයි යනවා level 2 කියන්නේ ආපහු back to normal. ඔයාලා financial IELTS academics ඔය ඔක්කොම වල ඒ genuine student කියන criteria එක ඔයාලා meet කරන්න ඕනේ. ඉතින් මේක සියලුම universities හා colleges වලට valid වෙනවා. ඉතින් හැබැයි ඔයගොල්ලන්ට දැනට worry වෙන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ අලුතෙන් introduce කරලා දුන්නා cap එකක්. ඉතින් මේ system එක ඇතුලේ ඔයාලට ඒ අදාළ uni එකට හවෝ college එකට දීලා තියෙනවා නම් cap එකක් මෙන්න මෙච්චර ගාණක් ඒෂියා වලට තියෙනවා කියලා. ඒකට ඒ cap එක ඇතුළත ඔයගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලොන්ට ඒ කියන්නේ වීසා ග්‍රාන්ට් කරද්දී ඒගොල්ලෝ එකක් බලනවා. ඔයාලගේ GS requirement එකට අමතරව cap එක uni එකට තියෙනවා නම් ඔයගොල්ලොන්ට ඒකට chance එක තියෙනවා apply කරන්න. එතකොට ඒක uni එකේ level 2 උනත් 3 උනත් 1 උනත් ඒගොල්ලන් cap එක තියෙනවා නම් you can apply. Right? The other thing is දැන් ඔයගොල්ලෝ මේකට තාක්ෂි තව resident permit එකට permanent residency path එක හදාගෙන යනකොට ඉතින් මේකෙදී උනත් අපි skill migration අපි එක්ස්පර්ට් ටීම් එකක්. ඒ නිසා අපි ඒකටත් ගයිඩ්ලයින්ස් ඔයාලට දෙන්න පුළුවන්. මොකද හැම කෝස් එකක්ම මේ ස්කිල් ලිස්ට් එකේ නැහැ. ඉතින් මේ තියෙන ලිස්ට් එක අනුව ඔයගොල්ලන්ට හරි කෝස් එක චූස් කරලා ඔයගොල්ලන්ට පාත් එක හදා ගන්න පුළුවන් විදිහට හරි ගයිඩ්ලයින් එක ගන්න පුළුවන්. ඒ දෙපැත්තම දාන්න එක්ස්පර්ට්ලා ටීම් එකක් ළඟ ඉන්නේ ස්කිල් මයිග්‍රේෂන් පැත්ත හා එඩියුකේෂන් පැත්ත ගැන දැනුවත්. ඉතින් ඒ නිසා ඔයාලගේ අල්ටිමේට් ඩ්‍රීම් එක ගිහිල්ලා සෙටල්මන්ට් එකක් වෙන්න නම් Australia settle වෙන්න නම් ඉතින් ඒකටත් අපිට ගයිඩ්ලයින්ස් දෙන්න පුළුවන්. මොනවද uni එක මොනවද course එක කොහොමද ඔයාට ඒ path එක හදින්නේ. complete guidance එක ගන්න එන්න maximum. We updated, come to us, so we will guide you properly to Australia. Good luck.